අපේ ගෞරවනීය දොරම්පහළ රාහුල හාමුදුරන් වහන්සේව අපේ දායක පින්වත් ඔබ සෑම සිල් දෙනා වෙනුවෙන්ම මා ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. ඉද නන්දති පෙච්ච නන්දති කත පුඤ්ඤෝ උභයන්ත නන්දති පුඤ්ඤං මේ කතන්ති නන්දති බිහියෝ නන්දති සුග්ගතින් ගතෝ. දැන් අමුතුවෙන් ගොඩාක් බණ නැතත් ඒ ගාථාවේ මේ පින්කමින් ඔබ යන්නේ කොහාටද කියන එක පෙන්වලා දෙනවා. අපි ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ සුගතිය. සුගතිය තැන් වලින් ප්‍රබල තැනක් මනුෂ්‍ය ලෝකේ. ඉතින් වැඩි හොඳයි මනුෂ්‍ය ලෝකෙම ආයෙත් ඉන්න ලැබේවා කියලා අපිට ඒ ප්‍රාර්ථනා කරගන්න පුළුවන්. මොකද දිව්‍ය ලෝකේ ගියාට කටින පින්කම් කරගන්න හම්බෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ අපිට ඒ කාර්යය කරගන්නට බෑ. හේතුව මගේ මව්පියෝ චුටි දුවපුතුන් දන්නවා සිවුරක් දරන්න පුළුවන්කම තිබෙන්නේ මිනිස්සෙකුට පමණයි. මිනිස් නොවන මනුස්ස ආත්මයක් නොලබපු දිව්‍ය බ්‍රහ්ම ඒ ගාන්ධර්ව ආදී කිසිම කෙනෙකුට සිවුරක් දරන්න බෑ. මිනිස්සෙකුණත් ඒ මිනිස්යන් අතරත් සිවුර දරන්න පුළුවන් මිනිස්සයෝ විශේෂයි. චුටි දුව පුත බුදුහාමුදුරෝ දේශනා කළා සිවුර දරන්නට නම් ශාරීරිකව රූපයෙන් ක්‍රම 54කින් සම්පූර්ණ විය යුතුයි කියලා. ඔබ හිතන් හිටියට ඔක්කොටම මහාන වෙන්න පුළුවන්. අපිටත් ඕක කොළ හැකි එහෙම කියලා සමහරක් වෙලාවට తాවකාලික පැවිද්ද වගේ අපේ රටවල් වල සාකච්ඡා කරනවා. මාසකට දෙකකට හෝ ඒ අත්විඳීම ලැබීම වැදගත්. නමුත් අනිවාර්ය කාරණා රැසක් තියෙනවා. ඒ අතර අංග සම්පූර්ණ මනුෂ්‍ය ජීවිතයක් ලැබීම, අඩුපාඩුවක් නොවීම ආදී කොට පොතේ ලෙඩ රෝග කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ ආදී වශයෙන් සියලු ලෙඩ රෝග පීඩා ආදී වලින් අත මිදිච්ච දරුවෙක් තමයි අපි ශාසනයට ඇතුල් කරගන්නේ. අපේ අම්මා අප්පච්චිලාගේ අතීතයේ තිබුණ අපේ වැඩිහිටි කිරියම්මලාගේ අත්තම්මලාගේ සීයලාගේ හිතවල ඔය මහාන වෙලා ඉන්නේ 4 කේන්දරේ පාළු නේද? එහෙම නැත්නම් කුජහතේ සන්නි මංගල යෝග නහරි කසාදයක් බැඳින්න බැරි බැඳුත් නෝන මැරෙන මහත්ය මැරෙන එහෙම නැත්නම් කාල සර්ප යෝගයේ තියෙන වාමාවෘතව රාහු කේතු අතරේ ග්‍රහයෝ පිහිටන මොනවාරි කතන්දර තිබුණා. හැබැයි එහෙම අයත් නැතුව නෙමෙයි. ඒ කියන්නේ ශාසනයට එහෙම පූජා කරනවා දරුවෝ. හැබැයි ඒ දරුවා තමයි ගොඩක් වෙලාවට මහා නායක පදවි වලට පත් වෙලා තියෙන්නේ. ඉතින් ගෙදරට අසුබ වුණාට පන්සලට මුළු රටක් ගමක් ලෝකයක් බාර ගන්න පුළුවන් කෙනෙක්. ඒකේ ප්‍රබලත්වය දන්න හින්දා තමයි ඒ ග්‍රහ පීඨීම තුල මගේ මව්පියනි අපේ නායක හාමුදුරුවරු කපටි කමෙන් ශාසනයට ඒ ඇත්ත ටික ගන්නේ. එතකොට දන්නවා මේ මිනිස්සයා ආගමික වශයෙන් ධාර්මික වශයෙන් ඊටාම ඉහළකට යනවා කියලා. නික අපි අධ්‍යයනය කොට තිබෙනවා අපේ පින්වත් මහානායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පෙසර්ලා දන්නවා අපේ ගොඩක් විශ්වවිද්‍යාල පද්ධතිවල එහෙම ඉහළ තැන්වල ඉන්නේ නැත්තෝ ඒ අර පිහිටීම ඔබ විශ්වාස කළා හෝ නොකළා ඒ වගේ පිහිටීම් තියෙනවා. ඉතින් මම මේකෙන් කියන්නේ ඒව විශ්වාස කරන්න යම් දෙයක් අපි විශ්වාස කරනවා නම් අම්මා අප්පච්චි ඒක මුල ඉඳලම කරන්න. ඒකට අනුව හැමදේම කරන්න.
එහෙම නැතුව අතරමඟදී විශ්වාස වලට යන්න එපා. එතකොට කඩා කප්පල් වෙනවා. දැන් ගෙයක් හදනකොට ඔබ නැකත් ශාස්ත්‍ර විශ්වාස කරනවා නම් මුල් භූමියේ පස්පිඬෙල්ල කපන තැන ඉඳලා මේක කරන්න. ඕක කවුරු හරි බලන් ඇවිල්ලා මේකේ නේද පරාලේ තියෙන්නේ ලිඳ පැත්තට එහෙම නැත්තම් වාස්තු පුරුෂයාගේ නාභිය පෑගෙනවා මොනවාරි දෙයක් කිව්වට පස්සේ ගේ කරකවන්න යන්න එපා. එතකොට වියදම් වැඩි, කරදර වැඩි. දැන් බොහෝ තැන්වල තරුණ වයසේ වගේ විවාහක ස්වාමි පුරුෂයෝ එහෙම මිය ගිය නිවෙස් වලට එහෙම දහම් අනුශාසනාවලට ගියාම මම 3 මාසේ බණට ගිහිල්ලා ආයෙත් ඉතින් ආරාධනා ලැබෙන අවුරුද්දටත් වඩින්න කියලා. අවුරුද්දේ බණට යනකොට මම අර 3 මාසෙට ගියේ උළුවස්සෙන් නෙවෙයි ඇතුල් වෙන්නේ. මට ටිකක් මතක තියෙනවා ගේ දොර. ඉතින් මම අහනවා ඇයි මේ මැඩම් මේ පැත්තේ නේද ඉස්සලා ඔව් හාමුදුරනේ මහත්තයා මැරුණේ ඒකින්දලු. මේ පැත්තට වෙන. ඉතින් මට දැන් ලොකු ප්‍රශ්නයක් දැන් ඉතින් මහත්තයා මැරුණා දැන් කවුරු මැරෙන්නේ? දැන් මොකට යෝග වෙනස් කරන්නේ? නේද? එහෙමනම් මොකද තව කසාදයක් ගැන නේද? දැන් එහෙම සමහරක් වෙලාවට අපේ තියෙන විශ්වාස මගේ එහෙම උළුවස්සකට අපිව මරන්න පුළුවන් නම් 40000ක් විතර සොල්දාදුව මරන්නේ නෑනේ. අපරාධනේ අර දරුවෝ නේද? එහෙම කාමරයක ප්‍රභාකරන් දාලා තියන්න තිබ්බා. ඌව මම කියලා හරියට බැනුම් ආලා තියෙනවා අපේ අර රාජගිරියේ පූසාරිගේ මතක ඇති ඔබට අර ඒ කාලේ TNL එකේ ඉඳන් එහෙම කියන්නේ මාගේ බෞද්ධ දරුවනි කියලා මගේ හොඳම යාළුවා අනේ උන්වහන්සේ මේ ස්වර්ගස්ත වුණා. ඉතින් බොහොම මම ඔය විහිළුවට තර්ක කරනවා. ඒ කරාට හරි යාළුවයි මට තෝසේ එහෙම කන්න වුණාම මං හිමින් යනවා උදේ පණිවුඩයක් දීලා. ඉතින් ඒක වෙනම කතාවක්. හැබැයි ඒ දවසක් එතුමා ගේනවා වර්ගඵලයේ බලලා පිරිමි ළමයි ගෑනු ළමයි හදන්න පුළුවන්ලු ගෙදර. පුදුම කතාව. මං ඇහුවා එතකොට පේමන්ට් එකේ උපදින්නේ මොන වර්ගඵලයටද කියලා. අර නේද මේ අපේ පාරේ බොරැල්ලේ හරි මේ දරුවෝ. එතකොට ඔය හරියන්නේ නැහැලු. ඉතින් එහෙම දවසක් TNL එකට ගිහිල්ලා කියනවා ගේට්ටුව මේ පැත්ත හොඳ නැහැලු. ශාන් මහත්තයා කිව්වා ඉතින් මේ පැත්ත නැතුව ගේට්ටුව දාන්න වෙන තැනක් නැහනේ පූජකතුමනි. ඉතින් එහෙම තියෙනවා. අනේව විවේචන කරන්න එපා. පෙන්වලා දෙන්නේ යමක් ඔබ විශ්වාස කරන දේ දිගට කරන්න. අර අතරමඟ ඒව හොයන් යන්න එපා. දැන් මගේ දූල පුතාලට වුණත් ඒක හරි වැදගත්. සමහරක් වෙලාවට අපේ පාසල් වගේ මොනවාරි ඔය ආදරය ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් එහෙම පාසල් ප්‍රේම කියලා නෑ මගේ දුවේ පුතේ අම්මලා තාත්තලා මොනවාරි කියයි. නේද? ඒව මොඩ වැඩ. නමුත් අපි එහෙම දේවල් තිබිලා සමහරක් වෙලාවට පසුව වෙනස් වෙනවා. දැන් මේ බුලත් සිංහල ප්‍රදේශයේ පුතෙක් දුවෙක් විවාහක දරුවෝ මම ඇහුවම දැන් ඇයි මේ කලබල මේ ඇයි පවුලේ ප්‍රශ්න මේ ෆැමිලි උපදේශනයට ආවම ඉතින් පුතා කියනවා නේ අපි මේක මේ පාසල් නැත්තම් මේ මොකක් හරි නව යෝන්වියේ පටන් ගත්ත එකක්. අපේ අම්මලා එපා කිව්වා. හැබැයි අපි ඒ වෙලාවෙ කරා දැන් මට තේරෙනවා ඇයි එපයි කිව්වේ කියලා. ඒ නිසා දැන් මේක කරගෙන යන්න බෑ. එහෙම. ඒතකොට ඒ වෙලාවෙ කරලා තියෙන්නේ කුලය බලන්නේ නැතුව. ඒ වෙලාවට ආපු තීරණයක්. දැන් එයා කුලය බලනවා. බලන්න අර දරුවා ජීවිතේ විනාශ කරගන්නවා. ඒගොල්ලෝ දැන් ගැලපෙන්නේ නැහැලු. ඕක මෝඩ කාලේ වැඩක්ලු. එහෙම. දැන් අර දූ කියනවා දැන් මෙයා පොළොන්නරු පැත්තේ රිංගනවලු. ඒගොල්ලන්ගේ කාස්ට් එකේ ඇවැස්ස නැහැ න හොයාගෙන. දැන් මම මේම අසරණයි. මම මගේ තරුණ පුතාලා දුවලට පෙන්වන්නේ ඔයාලා අපි විවෘතව කතා කරමු දරුවනේ මේ ඔබ හිතන ලෝකෙ නෙවෙයි. එහෙම දේවල් අරගත්තොත් 100ට බර ගානක් සාර්ථක වෙලා නැහැ. ඒ නිසා තමයි අම්මා අප්පච්චි අවවාද දෙන්නේ 21ක් වෙනකම්වත් ගෙදර ඉන්න කියලා. 21 උපන් දිනෙත් ගෙදර දිගන්ට කියලා අපේ දූලට විශේෂයෙන් කියනවා. එතකම් ඔය අනවශ්‍ය දේ එපා. ඒකෙත් තියෙනවා අපේ මනෝවිද්‍යාවේදී කියලා දෙනවා පුතේ
බුද්ධි වර්ධනය කියන එක අවම වශයෙන් අපිට මනුෂ්‍ය දරුවෙක් හැටියට අවුරුදු 20ක් යනකම් අවුරුදු 20 කියන තත්ත්වයේ තියෙන්නේ අත්දැකීම් සමුදායක් අපි ඉගෙනුම් ලබන කාර්යයන්. එතනින් පස්සේ තමයි ඒවා අපි පාවිච්චි කරලා ඉස්සරහට යොදාගන්නේ. ඒවා අත්විඳින්න පටන් ගන්න. දැන් මේ ලබන දේවල් වලින් අපිට වඩු කුරුල්ලා වගේ වඩු කුරුල්ලට වඩු කුරුළු කූඩුවක් හදන්න පුළුවන්. හැබැයි වඩු කුරුල්ලට කිව්වොත් කාක් කූඩුවක් හදන්න කියලා ඒත් හැදෙන්නේ වඩු කුරුළු කූඩුවමයි. ඒකට බෑ වැඩේ කරන්න. ඒක තමයි ඔය මූලික. ඒ නිසා මගේ දරුවෝ පඬිත කියලා කියන සමහරක් වෙලාවට අති පඬිතයි කියන දේ අහන්නේ. එහෙම අවස්ථා තියෙනවා. ඒක සමාජානුයෝජන ක්‍රියාවලියත් එක්ක සමපදස්ත වයසේ නව යෝන් වියේ ඔය ටීන් ජෙනරේෂන් කියන අපි අවුරුදු 13 14 15 16 ඒක බුදුහාමුදුරු හරි ලස්සනට මගේ මව්පියනේ කියලා දුන්නනේ. ඒ කියන්නේ ලෝභ ද්වේෂ දෙකනේ අම්මලට මතක් වෙන්න ඕනේ. ලෝභ ද්වේෂ. ලෝභය කියන්නේ අත්හරින්න තියෙන අකමැතිකම. ද්වේෂය කියන්නේ ඇති කරගන්න තරහ, ක්‍රෝධය, වෛරය, පරිගැනීම. මේ දෙක හැම වෙලෙම ඇති වෙන්නේ එකට. ඒ දෙක දෙකක් නෙවෙයි. දෙසරකට ඇති වෙන්නේ එකටමයි තියෙන්නේ. ලෝභය තියෙනවා නම් ද්වේෂය තියෙනවා, ද්වේෂය තියෙනවා නම් ලෝභය තියෙනවාමයි. මේ දෙක එකට ඇති වෙන්නේ. ඒතර ওই දෙකේ විරුද්ධ දෙක මොකද්ද? ලෝභය නැත්තම් අත්හැරීම. ද්වේෂය නැත්තම් මෛත්‍රිය ආදරය. ඒතර ආදරයයි අත්හැරීමයි දෙක බලවත්වම තියෙන කාලේ තමයි ඔය අපේ දරුවන්ගේ අවුරුදු 13 14 15 16 කියන සමය. ඒ කාලෙට එයාලට නැත්තේ මොකන්ද? අන්න නැත්තේ මෝහයේ විරුද්ධ. මෝහය කියන්නේ තනිවම පවතින එක. මෝහය කියන්නේ මොකද්ද? ඔයාලා කියනවා මෝඩකම කියලා, මුලාව කියලා නේ. ඒ කියන්නේ කර්මය, කර්මඵලය විශ්වාස නොකිරීම. මේ දේ කළොත් මෙන්න මේ දේ වෙනවා කියන එක විශ්වාස කරන්නේ නැහැ. ඒ විශ්වාස කරන දෙයට කියනවා ප්‍රඥා කියලා. එහෙනම් ලෝභ දේශ දෙකත් එක්ක නියෝජනය වෙන්නේ මෝහය. හැබැයි අපේ පැටවුන් ලෝභ දේශ දෙක අත්හරිනවා ආදරයයි අත්හැරීමයි දෙකත් එක්ක. එතෙන්දි හැබැයි යාලට ප්‍රඥාව නැහැ. කර්මයේ කර්මඵලය විශ්වාස කරන්නේ. තියෙන්නේ මොකද්ද? මෝහය. ඒක විශ්වාස නොකිරීම. මෙය කළහොත් අපට මොකද්ද වෙන්නේ කියලා විශ්වාස කරන්නේ නැහැ. දැන් එහෙම ආපු තරුණ මව්පියෝ සමහරක් කෙනාවට ඔබත් අපේ ගම්බදව ගියාම නම් හරියට ඉන්නවා අපේ රත්තරන් තරුණ මව්වරු. තමන්ගේ අතේ බෝනික්ෙක් ඉන්න ඕන වෙලාවේ දරුවෙක් අතට අරගෙන තියෙනවා. තමන්ගේ අතේ බෝනික්ෙක් ඉන්න ඕන වයසේදී තමයි ලොකු දරුවා තමන්ගේ අතට ඇවිල්ලා තියෙන්නේ. සමහරක් වෙලාවට 18ක්වත් පිරෙලා නැහැ. එතකොට අන්න කර්මයේ කර්මඵලය විශ්වාස නොකිරීම. දැන් කොහොමරි ජීවිතේ ගැට ගහගෙන යනවා. මගේ මව්පියනේ බොහෝ සමහරක් වෙලාවට තාමේ ඇත්තන්ට වයස අවුරුදු 35යි 36යි 37යි. හැබැයි මහත්තයා තනි අමුබේ බද්දෙක්. ජීවිතේ යා අත්හැරලා දින්නේ. යා බීමටම ගිහිල්ලා. මගේ අම්මා පච්චි. ඒ කියන්නේ අර මිනිස්සයා තාම මේ සමහරක් අය ඒ වයසේ තාම බැඳෙන්නේ නැතිව ඉන්නවා. තාම මේ විවාහ යෝජනා. අර මිනිස්සයා අර බලන්න ඒකයි කියන්නේ පුතා දෝනි අපි ටිකක් හිතමු කල්පනා කරමු. මෙන්න මෙතෙන්ට මනස ගේන එකට මේ ප්‍රඥාව වඩන්න තාත්තම්මා බුදුහාමුදුරුවෝ මාර්ග දේශනා කළා. එකක් තමයි මේ ශික්ෂණය කියන එක. ශික්ෂණය මගේ දුව පුතා මව්පියනේ. බුදුදහමේ නීතිය සහ විනය කියන වචන තියෙනවා. හැබැයි නීතියක් තුළින් තමයි විනයක් අපි ඇති කරගන්නේ. පාසලේ විදුහල්පතිතුමාගේ නීතිමාලාවක් තියෙනවා. ඒ නීතිමාලාවත් එක්ක විශේෂයෙන්ම වේවැලකුත් තියෙනවා. නේද? දඬුවමක් තියෙනවා.
මෙන්න මේ නීතිමාලාවත් එක්ක පාසල තුල විනයක් තියෙනවා. විශ්වවිද්‍යාලයේ උපකුලපතිට නීතිමාලාව දරුවන්ට දාන්න බැහැ. ඒ නිසා අපේ දරුවන් තුල ස්වයං ඇති වෙච්ච විනයක් තියෙනවා නැත්තේ නෑ. ඒක උපසංස්කෘතියක් ඒ තුල තියෙනවා. සමහරක් වෙලාවට ඇඳුම පැළඳුමේ රැවුල කොණ්ඩේ නේද අපිට පේනවා. මම ඕක එක සැරයක් කිව්වා මේගොල්ලොන්ටත් මේ දිගටම නිල ඇඳුම් තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාලයේ උන්දලටත් නිල ඇඳුම් අඳවන්න ඕනේ කියලා. මොකද මේ අපේ එංගලන්තයට ගිහිල්ලා අපේ එහි තියෙන විශ්වවිද්‍යාලයකට ගියාම අම්වසෙන් ඇතුල් වෙන දවසේවත් හරියට ටයි කෝට් එක ඒ සූට් එක අඳිනවා නේද? එතකොට අපේ අනිවාර්යයෙන්ම බැච් ෆොටෝ එකකට එක විදිහේ නිල ඇඳුමකින් කවුරුත් එනවා. ඊළඟට ඒ අය ඒ තරුණ දරුවෝ මම දැකලා තියෙනවා ඒව ගම්මාන. දැන් අපි ඔක්ස්ෆර්ඩ් වගේම ගියාම ඒව තනියම ගම්මාන මගේ පැටවුනේ. එතකොට ඒ අයට තියෙනවා දෙයක් ඒකේ ලස්සන ක්‍රමයක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ ඊට පස්සේ මටත් බැනලා දෙවා නේද? මම කියන්නේ රජෙන් දීලා හරි අපිට ක්‍රමයක්. හැබැයි අපි ඒව එච්චර ගන්න නැහැ. දැන් පියුම් සර්ට ඒ කියන්නේ අපේ මේ ලියුම් බෙදෙන මෙතිතුමන්ලට නිල ඇඳුමක් දීලා දෙනවා. ජීවිතේට අඳින්නේ නේද? ඒ මෙතන නෑ කියලා මං හිතනවා. ඒ එහෙම තියෙනවා. ඒක අපි පාවිච්චි කරන්නේ. දැන් පහුගිය කාලේ ගුරු බවතුන්ට නේද ඕක ඕනේ සාරි ඕනේ මං ඒකටත් සාරි ඕනේ කියලා ඒකටත් මට බැන්නා. ඔය අන්තිම බයිනවා ඇත්තේ. දැන් නමුත් දැන් අපහසුයි කියන එක නෙවෙයි අපේ මගේ මව්පියනේ එම සංස්කෘතික ලක්ෂණ තියෙනවා. ඒක ආරක්ෂා වෙනවා. අපි හොඳට දකින්නවා දැන් ඔය TikTok කෑලි වලේම මැඩම්ලා ටීචර්ලා කොච්චර ලස්සනට සාරිය නේද මොනවාද මේ ගුරුවරුන්ගේ තරඟෙදි දුවනවනේ මේ නිවාසාන්තරයේ හොඳ දිවිල්ලක් දුවනවා අර ඔසරිය අරගෙන. ඉතින් මම කියන්නේ මේ වෙලාවට ඔසරියන් දෙන්න කියලා සුසන්තිකත් ඔසරියන් දන් දිව්වනම් එහෙම ඉවරයි. ඒක අපේ එතෙන්ට ගන්නම. ඉතින් ඒක ශනික වේන දෙයක්. ඒක අපි තේරුම් අරගෙන තියෙනවා අපිට අවශ්‍යයි. මේ දැන් අපි සිකුරාදට බලන්න අපේ ආයතනවල ඉඩ දීලා තියෙනවා කැමැති ඇඳුමකින් එන්න. අර එතකොට අර තියෙන සම්භාවනීය බව දුර වෙලා යනවා. ඉතින් අමාත්‍යංශ ලේකම්තුමිය ඒ නොඩෙනිම් කට්ටකුත් ගහගෙන. නේද? අද ෆ්‍රයිඩේ. කියලා එහෙම දෙන. දැන් ලෝකේ එහෙම තියනවා නැත්තේ නෑ. පුතේ පාසල් ජීවිතේ මම අපි දන්නවා දරුවෝ සිකුරාදාවම ඉරිදා තමයි වැටිලා ඉන්නවා බස්වල හන්දිවල බීලා සිගරට් ගහලා ඒක මහමුතු එකක්. ඉතින් අපේ රට අපි වාසනාවන්තයි. ඇයි වාසනාවන්තම පච්චි මං අතෙන්ට එන්න අපේ රටේ දරුවෙක් උපදිනකොට ඒ දරුවට උපතත් එක්කම ආගමක් ලැබෙනවා. උපතත් එක්කම ආගමක් ලැබෙනවා. මේක ලෝකේ තියෙන ඊටාම වටිනා දෙයක්. මේක නැති කරගන්න එපා. බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු මගේ පින්වත්නි තවත් මොනවා හරි තියෙනවා නම් අපිට උපතත් එක්ක ආගමක් ලැබෙනවා. මේක තමයි අපේ පන්නරය. අපිව කොහින් වූ හොඳ තැනකට අපිව දියත් කරනවා. යහපත් තැනකට ගෙනියන්නේ අපේ රටේ වාසනාව තමයි අපේ රටේ තියෙන සියලුම ආගම්වල මරණයෙන් පස්සේ එකවතාවක් හරි නැවත ඉපදීම විශ්වාස කරනවා. ඒ කියන්නේ ස්වර්ගයට යෑම විශ්වාස කරනවා. ඒ නිසා අම්මා පච්චි බුදුහාමුදුරුවෝ දේශනා කරන ඒවත් එක වාද කරන්න එපා කියලා. බෞද්ධ දේශනාව තමයි ඒවත් එක වාද කරන්න එපා. අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ගිහි ඔබට නිවන නෙමෙයි. අපේ සර්ලා මැඩම්ලා මේ සිංහාලෝවාද සූත්‍රය ගිහි විනය සිංහාලෝවාදයේ භික්ෂුවට කියනවා පූජක ඇත්තන්ට අපි පූජ්‍යනේ පූජ්‍ය ඇත්තන්ට කියනවා ඔයාලගෙන් යුතුයකම් තියෙනවා දායකයින්ට. ඒ දායකයින්ට තියෙන යුතුයකම් වලින් ප්‍රධානම යුතුයකම මොකද්ද? මරණයෙන් පසු මේ ඇත්තන්ට
සුගතියට යන්නට අවශ්‍ය මාර්ගය පෙන්වීම. සග්ගේ පතිට්ඨිතුන් කියලා තියෙන්නේ. අපිට කියලා නෑ ඔයාලව නිවන් දක්වන්න කියලා. අපිට කියලා තියෙන්නේ මෙයා මේ ඇත්තම්බ දිව්‍ය ලෝකයට යවන්න. නිවනට යවන්න අපිට බෑනේ අම්මපච්චි. ඒක ඔයා විසින් කරගත යුතු දෙයක්නේ. ඇදගෙන යන්න බෑනේ. අජ්ජේව කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා ආහ. තථාගතයන් වහන්සේලාට පුළුවන්කම තියෙන්නේ මාර්ගය පෙන්වන්න විතරයිනේ. මේකේ යන්න. තථාගතයන් වහන්සේ කියන්නේ ඇදගෙන යන එක්කෙනෙක් නෙමෙයි, දක්කන කෙනෙක් නෙමෙයිනේ. එහෙම වුණොත් එහෙම දක්කන කෙනා නවත්තපු තැන ඔක්කොම අයාලේ යනවනේ. හරක් රැළ, බැටළු රැළ, එළු රැළ, මොන හරි රැළ ඔක්කොම අයාලේ යනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියන්නේ දක්කන කෙනෙක් නෙමෙයි, ඇදගෙන යන කෙනෙක් නෙමෙයි. කොණ්ඩේ වල්ලෙන් අරගෙන ඉල්ල ඇදගෙන යන්න බෑ. හැබැයි අපිට පුළුවන් ඔයාලව දක්කන්න. කොහටද? දිව්‍ය ලෝකයට. අපිට දන් වේල දීපු ඇත්තෝ අපායේ යවන්න බෑ අම්මපච්චි. යවන්න බෑ. අපි නැඹුරු කරනවා පිනට. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ යන්න. ඒතර ඒක ටික සමහරක් වෙලාවට බලෙන් කරන්න වෙනවා. ඔයාව හොයාගෙන ඇවිල්ලා ඔයාගේ ගමන වෙනස් කරන්න වෙනවා. දැන් ඒක අවස්ථාවක සරියුත් හාමුදුරුවෝ තමන් වහන්සේට බත් හැන්දක් බෙදපු උපාසක මහත්තයා හොයාගෙන කිලෝමීටර 100 ගාණක් මාසයක් කමාරක් වඩිනවා. කරත්ත කණ්ඩායමක් එක්ක. ගිහිල්ලා ඒ බමුණුතුමා හොයාගෙන යනවා. ගිහිල්ලා මොකද උන්වහන්සේ දකින්න එයා අපාය යනවා කියලා. රාජ්‍ය සේවකයෙක්. අරිය පරියේෂණ සූත්‍රය දේශනා කළේ ඒ බමුණුතුමාට. එතුමාම ප්‍රශ්න කරලා එතුමාගේ හිත පිරිසුදු කරලා එතුමාගේ හිත දිව්‍ය ලෝකේ පිහිටවනවා මේ. ඒ නිසා අපිට තියෙන මූලික දේ ඔයාව දිව්‍ය ලෝකෙ ගෙන යෑම. දැන් ඔය ඇත්තෝ නම් ඉතින් අපිටත් වැඩි නිවන් දකින්න තමයි භාවනා ක්ලාස් යනවා. නේද? දැන් ලොකු වැඩ පිළිවෙලක් හිතේ නේද? බලවම අපි ගිහි වගේ. දැන් ගිහි ඇත්තෝ ඉන්නවා ආම්දුරුන්ට මේ දැන් සෝවන් වෙලා. වාප්ප බානෝ වගේ. දැන් මේ සකෘදාගාමි එකක් බෑවලු. ඒ තැනට ඉන්න. අනේ විවේචන නෙවෙයි අම්මපච්චි. මේක අපි හරි තේරුම් ගන්න ඕනේ. ඒක ධර්මයේ තේරෙනකොට ත්‍රිපිටකය කීපවතාවක් පෙරලනකොට කියවනකොට හරි ප්‍රභාස්වර බවක් ඇති වෙනවා අම්මා තාත්තා. නේද? ඒක තුළ ජීවත් වෙන්න ආසයි. ඒක හරි සුන්දර දෙයක්. ඒකෙන් කියන්නේ ජීවිතේ විඳින්න. විඳවන්න නෙමෙයි. බුදුකම කියන අනිත්‍යයි අනිත්‍යයි ඕකෝන්නේ. ඕකේ පා. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකද? ඒක එන්න තැනක් තියෙනවා අම්මපච්චි මගේ පැටවුනි. ඒක එන්න තැනක් තියෙනවා. අපි ඒක තමයි අපේ හරය. එතෙන්ට අපි එනවා. හැබැයි එතෙන්ට එන්න ඉස්සරලා මේකේ යන ගමනේ තියෙනවා පංචශීල සුරක්ෂාවත් එක්ක ලස්සන වැඩ පිළිලා. දැන් බලන්න කාමේසු මිච්ඡාචාරා කියලානේ කියන්නේ. එන හොඳ මොකද්ද? කාමේසු සම්මාචාරා හොඳයි. කාමී වැරදි ලෙස හැසිරීමනේ හොඳ නැත්තේ. බුදුහාමුදුරන්ගේ දර්ශනයේ හිර වෙච්ච එකක් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ දර්ශනය තුළ තියෙන අම්මපච්චි විවෘත භාවය. හැම වෙලෙම සතුටින් ඉන්න. දැන් මේ බලන්න කිසිදු විහිළු තහළු කතන්දරයක් නැතුව ඔයාලා සන්තෝෂෙන් ධාර්මික ප්‍රීතිය විඳිනවා. නේද? ධාර්මික ප්‍රීතිය. මේකයි බුද්ධ දේශනාව අම්මපච්චි. අනේ අපි අපායේ ඉන්න එපා මගේ දුව පුතා. සමහරක් වෙලාවට ඔබ මෙතන ඇවිල්ලා ඉන්නේ ගෙදර කවුරුත් නැති හින්දා මං ආවා. තනියෙන් ඉන්න බැරි හින්දා මේ උන්දලත් එක්ක නැත්තම් මං කතා කරන්නේ නැහැ කියලා අම්මත් එක්ක දවස් ගණන් කතා කරන්නේ නැති දෝනිය ඇඳලා දැන් පිටිපස්සට වෙලා ඉන්නවා. මේක කීයට ඉවර වෙයිද දන්නෙත් නැහැ. අද බලන්න ඕනේ මොකක් හරි නාට්‍ය මන් දන්නේ නැහැ පාට කුරුල්ලෝ කියලා ඒක න සතියේ දවස් වලටද කොහෙද නේද? ඒ වගේ අපි කල්පනා කරන්න පුළුවන්. පුතේ දෝනේ එහෙම අපායේ ඉන්න එපා. අම්මපච්චි දවසකට අපේ රටේ තිබෙන අනේ විවේචන නොවේ ධාමේ අර්ථය පැහැදිලි කළ යුතු නිසා දික්කසාද නඩු සංඛ්‍යාව උසාවියක් ඉදිරියේ 450ක් හිතන්ට. ඒ කියන්නේ මගේ මව්පියනේ අවුරුද්දකට කසාද බඳින සංඛ්‍යාව දවසකට බෙදලා අරගත්තොත්
අපි හිතමු ඒ සංඛ්‍යාව 480ක්. අවුරුද්දකට දික්කසාද වෙන සංඛ්‍යාව දැන් ලංකාවේ දවසකට බෙදලා ගත්තොත් 450 මගේ තාත්තා අම්මා මේ නීතිය ඉදිරියේ තියෙන දේ විතරයි. නීතිය ඉදිරියේ කලකට පෙර වත්තල උසාවියේ හිටපු නඩුකාර උන්වහන්සේ දැන් සිටින්නේ අලුත් කඩේ මේ දිවෝස් නඩුවහන්සේ. මට සර් කියනවා ඒ ඇත්තන්ට අර හමු වෙන්න හරි අමාරුයිනේ අපි කෙනෙක් හමු වෙන්නේ නැහැ. ඉතින් අපිව හමු වෙන්න එනවා රෑ පංගලමේ ටිකක් කතා කරන්න හිත සැහැල්ලු කරගන්න. ඉතින් එතකොට මට සර් කියනවා මගේ හාමුදුරුවනේ මම පසුගිය වර්ෂයේ සැප්තැම්බර් වෙනකොට 9 වෙනි මාසේ වෙනකොට බැරිම තැන හම් සම්බන්ධ කරන්න බලලා බැරිම තැන දීපු ඩිවෝස් සංඛ්‍යාව 1003ක්. ඒ අතර රටේ ප්‍රසිද්ධ ඇත්තෝ ඉඳලා තිබුණා දේශපාලනය ඉඳලා තිබුණා. මට මතකයි ඒක මැඩම් කෙනෙක් නම් කිව්වා මම මගේ මේක පවා ඇතහැරියා ජනතා සේවය වෙනුවෙන් කියලා. ඒ වුණාට කෝටි ගාණක් මහත්යකින් අරගෙන පිට රට මහත්යෙක්ගෙන් මම කිව්වේ පෙන්වන්නේ සමහරක් කෙනාට මම ඒක හරි සුන්දර මේ පැත්තක්ද කියලා ඔබට හිතේ. මට අම්බලන්ගොඩදී මම දන්නේ මැඩම් කෙනෙක් හම්බුණා. අනේ මේක විවේචන නෙමෙයි. ඉන්න බැරි නම් වෙන්න ඕනේ. සමහරක් කෙනාට ඔබ මරාගෙන මැරෙන්න එපා. මේ දුක් වෙන්නේද නිකන් රණ්ඩු වෙලා මේ ලොකු දේවල් කරගන්නවානේ. එහෙම නෙමෙයි. ඒක අපි සතුටින් ඔබ ඉදිරි ගමන යන්න. ඒක නෙමෙයි මේ පෙන්වන්නේ අම්මා පච්චි. මම අර එක සහෝදරියක් මට හම්බුණා අනිතුමත් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීතුමියක්. මම ඇහුවා අපේ නෝනා කොහමද කියලා. මම දන්න නිසා මහත්තයා මැරුණා. ඊට ඉස්සෙල්ලා එතුමියලා වෙන් වුණා. මට කියනවා හම්බෙච්ච ගම අපේ හාමුදුරනේ අපරාධලු ඩිවෝස් වුණි. මං ඇහුවා ඇයි කියලා. නෑ භාගයයිලු හම්බුනේ තව ටික දවසක් හිටියනම් මිනිහා මැරිච්ච නිසා ඔක්කොම ටික හම්බ වෙනවලු. අපරාධලු ගුවන්විදුලි සංස්ථාව ඉස්සරහා තිබිච්ච ගෙදර. අර මොකද්ද මේ ඩෙන්ටිටි එක ඉස්සර තිබුණේ එතනක් තියෙන ලොකු ගයක් සෙට් දෙකක් තියෙනවා මේ මාත්‍යාලට. ඉතින් අපරාධලු ඒව පිටේ උන්ට කියාලු. ඉතින් එතකොට මොහොකටද බැඳලා තියෙන්නේ? මේවද ජීවිත. අන්න අපේ තාත්තා අම්මා අපිට මගේ වැඩිහිටි අම්මා අප්පච්චි මගේ පැටවුන්ට තරුණ දරුවන්ට මේව පෙන්වන්න. අද අපි වාසනාවන්තයි අපේ බුදු අම්මා බුදු තාත්තා දෙන්නගේ ෆොටෝ දෙක තියලා අපිට බණ කියන්න පුළුවන්. පින් දෙන්න පුළුවන්. මම කියන්නේ වෙනසක් නෙමෙයි. හැබැයි ඔයාලා ආපස්සට හිතලා බලන්න. අපි මොකටද මෙහෙම වුනේ? මොකක්ද? අපි එකතු වෙමු. අපි අනේ මම හරි සුන්දරයි මේ ජීවිතය අම්මා අප්පච්චි. නීතිය ඔය කොල කෑලි නෙවෙයි. ඊට වඩා අපි හරි එකමුතු වෙමු. අපි බැඳීමෙන් යමු. මගේ තාත්තා අම්මා ඔය 400 ගාන නීති අනුකූලයි. හැබැයි පරිශ්‍රණයකින් කියනවා ඔය කියන ක්‍රමවේදවලට තොරව අවම වශයෙන් අපේ රටේ දවසකට වෙන්ව සිටින පවුල් සංඛ්‍යාව 800කට වැඩි කියලා. 800කට වැඩි කියලා. කොහොම වෙන්ව සිටින අයද? මෙතනත් ඇවිල්ලා ඇති. අනේ අක්කේ මං මේ පුංචි උන් හින්දා මේ පවුල කනවා. ඒ වුණාට මගේ නම් ඕකත් එක්ක කිසිම ගනුදෙනුවක් නැහැ. ඒකයි ඉන්නේ ඒ කාමරේ මම ඉන්නේ මේ කාමරේ. ඕම කාමර දෙක ඉන්නයි කොච්චර ඉන්නවද? දැන් දෙපැත්තේ කන්දිටියත් මූණ බලන්නද කොච්චරද? ගෙදරින් මං ඔය ගෙනිල්ල දැම්මට මං කන්නේ කඩෙන්. එහෙම කියන මහත්තයාලා කොච්චර ඉන්නවද? දෙයනේ මන් දන්නේ මගේ අම්මා පච්චේ පුදුම සංඛ්‍යාවක් පවුල විනාශ කරගෙන. මේ පවුල හරියට ඇයි අපිට බැරි? ඇයි අපේ මහත්තයාලට තේරුම් ගන්න බැරි? තමන්ගේ මුළු ජීවිතේම ඔයාගේ කියලා දීපු බිරිඳකට ඇයි දුක් දෙන්නේ? දුක් දෙන්නේ ඇයි? මුළු ජීවිතේම දීලා තියෙනවා. ඇයි නිකන් මත් වතුරකට වෙනත් දෙයකට වෙනත් හැබැයියාවකට නැත්තම් වෙනත් තැනක සම්බන්ධයකට ඇයි මේ කටයුතු කරන්නේ? මේ තරුණියක ඔයාට මගේ ජීවිතේ අම්මා අප්පච්චිට සහෝදරියෙකුට වෙනත් හිතවෙතෙකුට පස්සෙන් ආපු කෙනෙකුට නොදුන්න ජීවිතයක් මං ඔයා තෝරගෙන දෙන්නේ. ඔයා තමයි මගේ රැකවරණය. මං ඔයා මැත්තේ ඔයාත් ඒ මත ඉන්න. ඒක තමයි කාන්තාවකට තියෙන එකම විශ්වසනීය දේ. ඒක නැති වුණාම ඒක බුදුහාමුදුරුවෝ කියනවා පහසු දෙයක් නෙවෙයි.
මන් දැකලා තියෙන්නේ මගේ අම්මා පච්චි සාන්දෘෂ්ටික වශයෙන් දිට්ඨ ධම්ම වේදනීය වශයෙන්ම මෙලෝ වශයෙන්ම විපාක දෙන සානිසංස දෙන දෙකක් මන් දැකලා තියෙනවා. එකක් තමයි අම්මා පච්චි ගිලනුන්ට උපස්ථාන කිරීම මෙලෝ වශයෙන්ම ලැබෙනවා. මම වුණත් මේ තැන මම හිතන්නේ ඉන්නේ මට වැඩිය ලොකු ඕන තරම් ඉන්න. හැබැයි උනට අධ්‍යාපන මධ්‍යන්සේ උපදේශක මම. එන්න මගේ සර්ලා ඉන්නඩමලන ඕන ඉතත් එතෙන්ට එන්න මම හිතන මගේ ගුරු දේවයන් වහන්සේට මම කරපු සැලකෙල්ල මහාචාර්ය බබරැන්දේ සිරිසීවැලි ස්වාමීන්ද්‍රයන් වහන්සේට අවුරුදු 19ක් උන්වහන්සේ අංශභාගයේ හැදිලා හිටියා. උන්වහන්සේට කරපු සත්කාර මට ජීවිතේ ආනිසංස ගැන සිවුර කියන එක මං කිව්වා දරන්න පුළුවන් මිනිස්සෙකුට විතරයි. මගේ අම්මා පච්චිට කියා මතක ඇත්තේ මම පුංචි කාලේ මගේ ගමේ පන්සලේ මාතර ප්‍රදේශයේ මේ ඊයවිල්ල තියෙනවා බබරැන්දේ හාමුදුරු කෙනෙක් බණ කියන්නද කොහෙද අන්නේ ගම බබරැන්ද ඒ ගමේ පන්සලේ වේ කුරුඹුරේ රාජමා විහාරේ ඉන්නකොට අපි 15ක් 20ක් ළමයි හිටියා පොඩි හාමුදුරුවෝ ඉන්නකොට දවසක් පන්සල් වත්තට හරකෙක් පැන්නා. මේ හරකා පැන්න ගමන් මං ගිහලා ගේට්ටුව වැවුවා. මන් දන්න ලොකු හාමුදුරුවෝ හරකව එළියට පන්නන්න කියනවා. අපි ඒකට යන්න බැරි වෙන ගේට්ටුව වහලා දැම්මා. ලොකු හාමුදුරුවෝ පෙන්නේ මීටර 100ක් විතර තියෙනවා සංඝාවාසෙට. අක්කර 80 ගානක් පන්සල් වත්ත. ඉතින් එන්න දුර එන්න ඕනේ. දැන් හරකගේ පස්සේ අපි දුවනවා අපිටම උපන් හරකෙක් එක අපිත් එක්කම නටනටා ඒකත් දුවනවා අංකර කවනවා කකුල් ගස්සනවා අපිත් රැල්ල වගේ පන්නනවා. ලොකු හාමුදුරුවෝ ඉතින් ඉන්නේ අපි පන්නන්න උත්සාහ කරනවා නෙවෙයි අපිට ඕන දුවන්. කොහොම හරි මේක දිව්වනේ ලොකු හාමුදුරුවෝ රෙද් සිවුරු වනලා තිබිච්ච වැල යටි යන ගමන් අඟත් කරකවාගෙන ගියේ පට ලැබුණ හොඳම සිවුර ලොකු හාමුදුරන්ගේ අඟේ. මං හනිකට ගිහිල්ලා ඇරියා ගේට්ටුව. දැන් ගන්න බෑ මේ කානිනවා ඊට වඩා ජලමරියා එළියට පැනලා දිව්වා. අපි ඔක්කොම ගේට්ටුවේ අර බැමි උඩයි නැගලා බැලුවා ගමේ මිනිස්සු වඳීද කියලා. එක්කෙනෙක්වත් වැන්දේ නෑනේ. එදා තමයි මන් දැක්කේ හරකෙක් සිවුර දාගත්තට වඳින්නේ නෑ කියලා. එහෙමනම් මිනිස්සෙක් මේක දාගන්න ඕනේ. මේකේ හරක් වැඩ කරන්න බෑ මේකේ ඉඳගෙන. මේක ගුණවන්තකම තියෙන්න ඕනේ. සිවුරට වැඳ කියන්න එපා. කිසි කෙනෙක් සිවුරට වඳින්නේ නැහැ. සිවුර කියන්නේ එහෙනම් අටපිරිකර කඩවලටත් වඳින්න ඕනේ. ඒ නිසා තමයි මේ සිවුරස්සේ ඉන්න මිනිස්සයාගේ මගේ පින්මත් ගුණයක් තියෙනවා. ඒක ඔබට හිතා ගන්නවත් බෑ. ඒ හින්දා තමයි අපි යන තැන මගේ රත්තරන් හාමුදුරන්ට බිම පෙරලිලා වඳින්නේ. අපි මේ ශාසනය ගැන හොඳට දන්නවා. ඒත් මගේ හාමුදුරුවෝ මහ පුදුමාකාර පින්වන්තයි. අම්මා පච්චි චූටි දෙයකට කවදාවත් ගන්ටාර ගහන්න අල්ලපියව පන්නපියව කියන්න එපා. මේකෙන් මෙහෙම දුස්සීලයි කියන්න අපිට එහෙම වචනයක් නැහැ. සබරගමු පළාතේ රත්නපුර ප්‍රදේශයේ හිටපු ලොකු මුහන්දිරම් කෙනෙක් අර ඒ කාලේ හිටපු ආරච්චි කෙනෙක් ඒ පළාතේ එතුමා 100ක් නමකට දානයක් දීලා ඒක අටපිරිකරයි තිබිලා තියෙන්නේ. ඒ පන්සලේ නායක හාමුදුරුවන්ට ඇලපාත පැත්තේ ඒ නායක හාමුදුරුවන්ට කියලා තියෙනවා නායක හාමුදුරුවනේ මෙතන ඉන්න සිල්වත් මහාමුදුරුව පෙන්නන්න මට ඒ හාමුදුරුවන්ට මේ අටපිරිකර පූජා කරගන්න ඕනේ කියලා. නායක හාමුදුරුව කල්පනා කරලා කිව්වලු දෙහි ගෙඩියක් දෙකට කපලා ගේන්නේ කියලා. ඉතින් මොහන්දිරන් ඒ නිලමේ ගෙනල්ලා දීලා දෙහි ගෙඩියක්. ඊට පස්සේ කියලා මේ හාමුදුරුවරුන්ගේ පැත්තක් කියලා ඒ දෙහි පළුව ගාලා ලෙව කාලා බලන්න කියලා. ඒ ලෙව කාලා බැලුවට පස්සේ ඇඹුල් රහ නැතුව පැණි රහ නම් අන්න සිල්වත් හාමුදුරුවෝ එයාට පූජා කරගන්න කියලා. මගෙන් පැති අහන්න එපා මේ සත්‍ය සිදුවීමක්. ඇලපාත පැත්තේ අන්තිමේදී ඒ උන්දා පන්සලේ ලොකු හාමුදුරන්ටම අටපිරිකර පූජා කරලා. එහෙම අය මේ සමාජයේ ඉන්නවා අම්මා පච්චි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දරුවනේ මං නුඹලාට කියලා තියෙනවා නියමයක්. මොකද්ද? මහාන කරන්න. කොහොමද මහාන කරන්න ඕනේ? මහාන කරන කෙනාගේ රැවුල බාන්න ඕනේ, කොණ්ඩේ බාන්න ඕනේ. මහාන කරන්න ඉස්සර වෙලා කරන්න ඕනේ මොකද්ද? අනිවාර්යයෙන්ම කෙස් රැවුලු බාන්න ඕනේ. දැන් කෙස් රැවුලු බාලා මහාන කරන්න ඕනේ තැනකට ළමෙක් එනවා, තරුණෙක් එනවා මහාන වෙන්න. උඳු ගොව්ව කාලා හරි රත ගොව්වද මොකද්ද දන්නේ? ඒකට කොණ්ඩෙත් නැහැ, රැවුලත් නැහැ. කොණ්ඩෙත් නැහැ, රැවුලත් නැහැ. දැන් මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ කොහොමද? කොණ්ඩේ රැවුල බා මහාන කරනවා. දැන් මේකට කියනවා උඹ මහාන කරන්න සීල සූසුකම් තියෙනවා. හැබැයි කොණ්ඩේ රැවුලයි නේ. ඒ නිසා කොණ්ඩේ රැවුලයි ආපු දවසට වරෙන් මහාන කරන්න. හරිද?
නෑ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොකද්ද එතන පූර්ව කෘත්‍ය වෙලා ඉවරයි කරන්න ඕනේ මුල් වැඩ ටික ඉවරයි රැවුලත් කැපිලා කොණ්ඩෙත් කැපිලා එහෙනම් දැන් කරන්න දෙන්නේ මොකද්ද සිවුර පොරවන එකයි එහෙමනම් අපිට අන්තිමටම තියෙන්නේ සිවුර පූජා කරාම කප් බින්දුව තබන්නයි ගන්ටිය අල්ලන්නයි විතරයි අම්මා පච්චේ කිසිම ඔබට අඩුවක් නෑ ඉතින් පරණ විදිහටත් එහෙම කරන්නේ එහෙම කරනකොට බර කරත්තවල නැගලා එන්න පටකම්බා ඇඳගෙන එන්න දෙමාලෙට සරන් ඇඳන් එන්න ඒ පැරණි විදිහටනේ පන්සලේ කඩන පින්කම කරන්නේ ඉතින් පැරණි විදිහටමත් එන්නකෝ පාරේ තාර ගලවල පස් පාරේ එන්න වැලි පාරේ මඩ පාරේ එන්න පාලම නොතිබිච්ච අර ඇල ළඟ ඇල කන්දේ බොරු වෙන්න බැහැලා ගලා එන්න නේද ඒ නිසා මේවා අම්මා පච්චේ අමුතු දේ නොවේ ඔබ කරන්න අවුරුදු 10කට සැරයක් කරේ පරණ ක්‍රමයට ඒ කරන්නේ අපිට මෙහෙම අමාරු යුගයක් තිබ්බා එහෙමත් අපි මේක රැක්කා අද ඔබ විවේචන කරනවා හාමුදුරුවෝ කිව්වට දැන් නම් කටනයක් කරගන්න හම්බ වෙන්නේ නැහැ ලක්ෂ ගණන් නැත්තම් කෝටිපතියන්ට තමයි යෝව කරගන්න පුළුවන් හත් දෙයියනේ කීයක් යනවද කවදාවත් එහෙම කියන්න එපා අම්මා තාත්තා මේ පින්කම තිබ්බේ ඔබ කියන විදිහට ප්‍රභූන්ගේ අතේ මේ කටින පින්කම තිබ්බේ වලව්වේ මේ කටින පින්කම තිබ්බේ නිලමගේ ගෙදර මේ කටින පින්කම තිබුණේ කටින සිවුර තිබුණේ කුලවතාගේ ගෙදර පන්සලේ ප්‍රධාන දායක මහත්තයා මන් දන්නේ මෙහෙත් නීල් රූපසිංහ මහත්තයා ගෙදර තිබ්බා කියලා නේද කාලේ නේද කවුරු හරි එහෙම ප්‍රධානයෙන් හිටියනා ඒ ප්‍රමුඛ ඇත්තන්ගේ නිවසක තමයි මේක සිවුර තිබ්බේ තව තැනකට දුන්නේ නැහැ අවුරුදු 100 ගණන් අම්මා අප්පච්චි මේක ගෙන්ගෙට තබන්න කියන ඉල්ලීම මාධ්‍යයෙන් කළේ අප විසින් මේ සංස්කෘතිය මේ රටට අවුරුදු 25 30ක් තිස්සේ මම මුලින් කෑ ගහලා මේක ඇති කළා මේක බය වෙන්න එපා මම ඒක ගත්තේ පල්ලියෙන් බය නැතුව කියනවා පල්ලියේ සුරුවම වඩම්මනකොට ලෙඩාගේ ගෙදර තියෙනවා ටික වෙලාවක් ඒ ගෙදර තැම්පත් කරනවා ආශිර්වාද කළ යුතු තැන තියෙනවා හන්දියේ ආශිර්වාදයට තියෙනවා මගේ පින්වත්නි ඒකෙන් දිය හැකි හැම ශක්තියක්ම දෙනවා ඇයි දෙයනේ ඉදිකටු මුණක් පාසා සක්විති රජකම් 30 40 හම්බ වෙනවා නම් මහා පරිවර්තනයක් ජීවිතේ කරන්න පුළුවන් නම් ඇයි මේ කටින සිවුර අපි ගෙන්ගෙට තිබ්බම වෙන්නේ ඕකේ මොකද්ද විනයක් ගැන කතා කරන්නේ ඒ නිසා මේ කල යුතුයි ඒ නිසා අපේ ගමේ අපේ හිතමු ලබන අවුරුද්දේ මගේ අම්මා අප්පච්චි මං ඔය කලුතර පැත්තේ කතාවක් කිව්වා ඒ ගමේ පසුගිය අවුරුද්දට පෙර අවුරුද්දේ කටින කරනකොට ගෙවල් 18ක තිබුවා ඒ නිමිස් 18 හිටපු වැඩිහිටියන්ගෙන් අද ඉන්නේ දෙන්නයි 16ක්ම මගේ පින්වත්නි මිය පරලොව ගිහිල්ලා එතකොට ඒ ඇත්තන්ට වැරදිලාවත් මේක නොකලාන කවදාවත් කටිනයක් අත ගහ ගන්න බෑ කටිනයක් තියාගෙන පිරිත් ටික කී කියා ගෙදර ඉන්න බෑ මේක දෙයනේ කටිනට සිවුරට බුද්ධ පූජා තියන්නේ ඒ තියන්නේ කරඬුවට ඒ තියන්නේ ප්‍රතිපිලිම වහන්සේට ඔබේ ගෙදරට ගෙනාපු එතන ඒ ටික තියන්න ගිලම්පස ටික තියන්න වටේ ඇත්තන්ට එන්න කියන්න පවුලේ ඇත්තන්ට එන්න කියන්න ඒක හදන්න මේව දැන් දකින්නකොට අපේ එකමුතුකම ඇති වෙනකොට කට්ටිය කියනවා ඕක විනය මේක දැන් මගුලක් තමයි මේක මංගල්‍යයක් මගේ අවුරුද්දක් පුරාවට ගමේ පන්සලේ හාමුදුරුවෝ වැඩ කරනවා ඔය සිවුර කියන්නේ හාමුදුරුවෝ මගේ අම්මා අප්පච්චි අපිට චන්දිම හාමුදුරුවෝ අපේ පඬිත හාමුදුරුවෝ අපේ ගමට කරන සේවාවට අපිට අවුරුද්දකට සැරයක් පුළුවන් නම් පුටුවක හරි තියාගෙන ගම වටේ අරන් යන්න පුළුවන් හැබැයි උන්වහන්සේලාට කිව්වොත් කේ යන්නේ අම්මේ අපිට ඉන්න දීපල්ලා කියලා ඒ නිසා ලොකු හාමුදුරුවෝ වෙනුවෙන් පඬිත හාමුදුරුවෝ වෙනුවෙන් සිවුර වැඩම්මන් යනවා ඒ නිසා යම් මාවතක ලේන්නේ එක පාරකාවේ නැති වුණොත් එහෙම නේද අපි හිතමු මරදාන පාරේ ආවේ නැහැ කියලා නේද ඔන්න පටන් ගන්නවා මොකෝ මෙහෙ ගුබ්බෑයම්ද අපේ උළු නැද්ද අපි ගැලපෙන්නේ නැද්ද වරෙල්ලකෝ අප්පුහාමිලා ලබන අවුරුද්දේ ගෙදෙන්න සාංගික දාන දම්වට්ටෝරු බෙදන්ට බානිනමයි ලේන්න කියලා නේද ඒ නිසා අපේ සමස්තයක් හැටියට තෝරගෙන අවුරුද්දෙන් අවුරුද්දක එක පැත්තේ එක කරනවා ඒ නිසා අම්මා අප්පච්චි මේක හාමුදුරන්ට කරන ගෞරවය ඒ ශක්තිය හැබැයි සිවුර පූජා කරලා අනිත් පැත්තට ඔය ඇත්තෝ හාමුදුරන්ට බනින්න මන් දන්නේ තාත්තම්මා ඔය සමහර දේවල් මට මේ රටේ වෙන ප්‍රශ්න නේ හැබැයි ශාසනයට කාටවත් අත තියන්න දෙන්න බෑ
දහම නැති කරන්න දෙන්න බෑ. කොතනක හරි වචනයක් හරි කියවුනොත් ඒවත් කොයි හරි තියෙනවා නම් තියෙන තැන තියෙන්න ඕනේ. ඒක විවස්ථාද? ඒව බැහැර වෙන්න දෙන්න බෑ. එහෙම වුණොත් පණ දීලා හරි රකින්නවා. හැබැයි ඒවට අපි කතා කරනවා. ඒවා කාටවත් කඩේ යෑම නෙවෙයි අම්මා පච්චි. ඒක කවුරුවත් දේශපාලකෙක් වෙනුවෙන් කරන කතා නෙවෙයි. ඒව කරන්නේ මේ ශාසනය වෙනුවෙන්. හැබැයි එහෙම තැන්වලත් මම දකිනවා මගේ ඔය ඡායාරූප දාලා දහම් පාසල් වල ළමයි ලක්ෂ 25ක් ඉගෙන ගන්නවා. අපේ සර් එක ළමයෙක් නෑ ඕ කොහොම නෙවෙයි කියන්න ලයික් එකක් දාන්න. ඒකට හොඳ පැත්තට මේ අපි බනහන එහෙම කියන්න එකෙක් නෑ. අර කසඩ අය අරකේ දානවා තිත්ත වචන දාලා. අම්මා පච්චි කමක් නෑ. මගේ බුදු රජාණන් වහන්සේගේ සද්ධර්මයේ රැක ගන්න ඕනේ. මගේ බුදු පියාණන් වහන්සේ අවසාන වශයෙන් පරිනිර්වාණ මංචකයේ ඉඳගෙන දේශනා කළා. මොකද්ද දේශනා කළේ? මේ ශ්‍රී ලංකා දීපේ මේ පුංචි අබ ඇටයක් වගේ තැන තමයි මගේ සම්බුද්ධ ධර්මය අවුරුදු 5000ක් කල් පවතින්නේ. ඒ නිසා තමයි 2500 වෙනුවෙන් අපේ හික්කොඩ නායක හාමුදුරුවෝ අපරිමිත ප්‍රශ්න මැද්දේ එදා මේ පන්සලේ මේ පින්කම් කරගන්න පෙරහැර කරන්න බලපිටියෙන් කොස්ගොඩින් නේද සෙනක ගෙනල්ලා මේවයිත් අය අරගෙන සමහරක් වෙලාට කොඩි කණු වෙන්නු වට කඩු කෙනිසි හරි අරගෙන අපි මෝල් ගස් අරගෙන ගිහිල්ලා මන්නකට අරගෙන ගිහිල්ලා මේවා රැක්කේ මේ ශාසනය ආරක්ෂා කරගන්නට. ඒක මගේ බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් රුවන්වැලි මාසයේ හාමුදුරුවන්ගලක 5000ක් පෙරෙනදා මගේ අම්මා අප්පච්චි මුළු ලෝක ධාතුවේම තියෙන ධාතුන් වහන්සේලා ටික එකතු වෙලා බුදු සිරුරක් මැවිලා මොහොතක් බණ කියනවා. ඒ ධාතුන් වහන්සේලා නාගදීපට වැඩම කරලා මොහොතක් බුදු සිරුර මැවිලා බණ කියනවා. ඒ මහා ධාතුන් වහන්සේලා ටික ලොව තියෙනා වූ සියලුම තුන් ලෝකෙම එකට එකතු වෙලා බුද්ධ ගයාවේ ජයශ්‍රී මා බෝහාමුදුරුවෝ මූලයේ බුදු සිරුර මැවි මොහොතක් බණ කියා ධාතු පරිනිර්වාණය ඇති වෙලා මෛත්‍රේ බුදුහාමුදුරුවන්ට ශාසනය සකස් වෙනවා. ඒක අපි රකින්න ඕනේ. 5000ක් කල් රකින්න තියෙන්නේ අපිට ශ්‍රී ලාංකිකයාට අම්මා අප්පච්චි මගේ දුවේ පුතේ නුඹලාට වෙන වැඩක් කරන්න නෑ. කරන්න තියෙන එකම දේ බුද්ධ වචනය බොරු වෙන්න දෙන්න එපා. බුද්ධ වචනේ ඒකයි අපේ ජාති ආගම් කුලමල ભેදයක් නැතුව කවුරුත් එකතු වෙලා ඒ බුද්ධ වචනය වෙනුවෙන් කැප වෙන්නේ.